ලෝකයේ පැවති ප්‍රධාන තරඟ හතරකදී රන් පදක්කම් 3ක් සහ රෙදි පදක්කමක් දිනා ගනිමින් ලක්මව ලොවක් හමුවේ අභිමානවත් කළ ශ්‍රී ලංකා හෙළ විසිකිරීමේ ශූර රොමේෂ් තරඟ පිළිගැනීමේ උත්සවයක් හොරණ මිල්ලනිය ප්‍රදේශයේදී අද පස්වරුවේ පැවැත්වුණා. ගැලනිකම අධිවේගී මාර්ගය අසල සිට රථ පෙළපාලයකින් ඔහු හොරණ මිල්ලනිය ප්‍රදේශයට පැමිණියා. එහිදී මග දෙපස රැස්ව සිටි ජනතාවගෙන් රොමේෂ්ට ලැබුණේ උණුසුම් පිළිගැනීමක්. අනතුරුව රොමේෂ්ගේ උපන්ගම වන හොරණ මිල්ලනිය ප්‍රදේශයේ කැන්නන් තුඩාවේ පිහිටි උත්සව ශාලාවක සංවිධානය කර තිබූ උත්සවයකට එක් වුණා. මෙම අවස්ථාවට රොමේෂ්ගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න, රොමේෂ්ගේ මව්පියන් සහ ප්‍රදේශීය දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. ඕගොල්ලෝ ඉන්න තමයි මම මෙතන ඉන්නේ. ඕගොල්ලෝ දෙන මේ මොටිවේෂන් එක තමයි මගේ ඉදිරි ගමනට වැදගත්. අනිවාර්යෙන් 2028 ඔලිම්පික් මෙඩල් එකක් ගේනවා සහ මේ අවුරුද්දේ ස්කොට්ලන්ඩ් වල තියෙන කොමන්වෙල්ත් ගේම්ස් වල එල්එසි කිරීමේ සෞභාග්‍ය ලංකාවට මෙඩල් එකක් නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ ඒකේ පළවෙනි මෙඩල් එක ලංකාවට ගේන්න. බීජිං වල තියෙන වර්ල්ඩ් චැම්පියන්ෂිප් එක ඒකෙත් අනිවාර්යෙන් ලංකාවට මෙඩල් එකක් ගේනවා. මට මේ උත්සවයේ කොළඹ ලැහැත්ති කරන්න කතා කරා. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මේක තියන්න ඕන කියලා කතා කරා. නෑ. දරුවගේ උත්සවය කරන්න ඕනේ. ගමේ කට්ටියත් එක්ක මට පුතාව පිළිගන්න ඕනේ. මොකද පුතා පළවෙනිත් තමයි තිබ්බ ගමන. මගේ පුතා ඉපදුණු දවසේ යම් කිසි අසනීප තත්යකට මම අරන් ගියා ડોක්ටර් කෙනෙක් ගාව. අරන් ගිහිල්ලා ડોක්ටර් ගාවට ගෙනිච්චට පස්සේ ડોක්ටර්ට යා වම් පයින් ගැහුවා. ડોක්ටර් මට කිව්වා අමුතු දරුවෙක් කිව්වා. ඒක මගේ අම්මගේ ඔළුවේ තිබුණා. ගේ ඉස්සරහා කපපු ලිඳට මුණින් අතර වැටිලා යට ගිහිල්ලා අම්මා මෙහෙම කකුලෙන් ආයි ගත්තාම කොටට ගත්තාම hina වුණා. අපි දෙන්න මැඬුවා. සෙන්ටිමීටර් 5යි මදි වෙන්නේ ඩිරෙක්ට් ක්වොලිෆයි වෙන්න ඔලිම්පික් වල 2024. අපි ඇවිල්ලා නිලධාරීන්ට කිව්වා ක්‍රීඩා අමාත්‍යාංශයට කිව්වා ඔලිම්පික් කමිටුවට කිව්වා සෙන්ටිමීටර් 5යි අඩු අවුරුදු 22යි මේ ළමයාට අවස්ථාවක් අරන් දෙන්න මොනවා හරි උත්සාහ කරන්න කියලා. එදා ඒ අවස්ථාව ලබලා දුන්නා නම් ගිය අවුරුද්දේ තිබ්බ වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකේ අනිවාර්යෙන් මෙඩල් එකට අපිට යන්න තිබුණා. අපිට තව අවුරුදු දෙකක් තියෙනවා ඔලිම්පික් වල. අපි ඒකම ටාගට් එක ඒක. ඉතින් අපිට මේ දැන් රොමේෂ්ට මෙඩල් එකක් තියෙනවා ඔලිම්පික් මෙඩල් එකක්. මීටර 85 උඩ කියන්නේ මෙඩල් එක. ඒක ගෝල්ඩ් මෙඩල් එකක් අරගන්න තමයි අපි මේ try කරන්නේ. Kalibima, the sports desk.